ජේසු පිහිටයි. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, ශුද්ධ බයිබලයේ ලියවී තිබෙන කතාවක් වෙන මාර්තා සහ මරියා ගැන ඔබ දන්නවා ඇති. ඔබ වඩාත්ම කැමති මාර්තා කෙනෙක් වෙන්නද මරියා කෙනෙක් වෙන්නද කියලා මම ඔබෙන් ඇහුවොත්, මේ මාර්තා සහ මරියා කියන චරිත දෙකම අපේ ජීවිත තුළ ජීවත් වෙනවා. නමුත් ඔබ වඩාත්ම ඇලුම් විය යුත්තේ ඔබේ මගේ ජීවිත තුළ මරියා වැනි චරිතයක් ජීවත් කරවීමටයි. මේ සහෝදරයන් දෙදෙනාම ජේසුස් වහන්සේට ප්‍රේම කළා. එදා ජේසුස් වහන්සේ දැඩි ලෙස ආදරය කරපු උන්වහන්සේගේ මිතුරා වෙන ලාසරුස්ගේ නිවසට ගිය විට මාර්තා ජේසුස් වහන්සේගේ කතාවට ඇහුම්කන් නොදී ඇය වෙහෙසුනේ උන්වහන්සේට ආගන්තුක සත්කාර කරන පිණිස බව ඒ කතාවෙන් අපිට පෙනී යනවා. නමුත් මරියා උන්වහන්සේගේ පාමුල සිටමින් උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙමින් සිටියා. අද අපේ ජීවිතවලත් මේ චරිත දෙකම ජීවත් වෙන බව මම කිව්වේ සමහර වෙලාවන් වලදී අපිට ආශාව කැමැත්ත තිබුණත් උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න, යාඥා කරන්න, බයිබලය කියවන්න. නමුත් අපි ඒ කාලය වෙන කටයුතු වෙනුවෙන් යොමු කරනවා. උදාහරණයක් විදියට සමාජ මාධ්‍ය තුල ඉන්න, සින්දු අහන්න වැනි භෞතික වූ දෙයට අපි යොමු වෙනවා. නමුත් ඒ සියල්ල මොහොතකට ඉවත් කරමින් මරියා වගේ උන්වහන්සේගේ හඬට ඇලුම් වෙන්න, උන්වහන්සේ හා සමග කාලය ගත කරන්න ආස වෙන්න. එවිට ඔබට කවදාවත් මඟ නොහැරෙන වටිනාම දෙයක් උන්වහන්සේ උගන්වයි. උන්වහන්සේ මඟ පෙන්වයි. නිතරම ජීවත් කරවන්න මරියා කෙනෙක් ඔබගේ ජීවිතය තුළ. ඔබට ජේසු පිහිටයි.